වැහෙන්නම්මා ඉඳ හිටේ සඳේ ඇඳිලා සෑහෙන්නම්මා නුඹගේ ඇස් පුරා රැඳිලා. හායි අදත් අලුත් vlog එකක් අරගෙන මම ඔයාලා ළඟට ආවා. අද vlog එකකින් අරගෙන ආවේ මගේ උදේ වරුවේ ඉඳන් දවල් වෙනකන් ස්ටඩීස් කොහොමද මම කළේ කියලා. ඉතින් මම පාඩම් කරනකොට යූස් කරන ටිප්ස් ටිකකුත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. මුලින්ම මම අද දවසට කරන්න ඉන්න මගේ වැඩ ටික නෝට් ඩවුන් කරගන්නවා. ඉතින් මේ විදිහට to-do list එකක් හදාගත්තාම අපිට අපේ වැඩ පිළිවෙලට වගේම මග ඇරෙන්නේ නැතුව කරගන්න පුළුවන්. අද මගේ පළවෙනි ටාස්ක් එක තමයි ක්වෙස්චන් බුක් එක කම්ප්ලීට් කරන එක. අද මට ලෙක්චර්ස් නැති ෆ්‍රී දවසක්. ගොඩක් දවසකට පස්සේ තමයි මෙහෙම ෆ්‍රී දවසක් එන්නේ. මොකද මට සතියේට දවස් 6ක්ම ලෙක්චර්ස්. ඉතින් උදේම නැගිටලා මගේ අනිත් වැඩත් ඉවර කරලා මම මගේ ස්ටඩීස් පටන් ගන්න තමයි දැන් හදන්නේ. මම යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මගේ ස්ටඩීස් කරගෙන යනකොට සමහර වෙලාවට මට වර්ක් ලෝඩ් එක වැඩි කරගන්න බෑ වගේ දේවල් හිතෙන අවස්ථා තියෙනවා. ඉතින් එහෙම වෙලාවට මම මගේ වැඩ ටික පිළිවෙලට කරගන්න මම යූස් කරන ටිප්ස් ටිකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. හැමෝටම හැමදේම හරියන්නෙත් නෑනේ. ඉතින් මුලින්ම ඔයාවම හොයාගෙන ඉන්න ඕනි. මම නම් රැට පාඩම් කරන්න ආස කෙනෙක්. ඒ වගේම මම තනියම පාඩම් කරන්නත් ආසයි. සමහර වෙලාවට යාළුවොත් එක්ක පාඩම් කරන්නත් ආසයි. ඉතින් මේ අතරින් ඔයා කොහොම කෙනෙක්ද කියලා මුලින්ම ඩිසයිඩ් කරගෙන ඉන්න. ඒක ඔයාගේ ස්ටුඩන්ට් ලයිෆ් එකේ සක්සස් එකට ගොඩාක් වැදගත් වෙයි. පළවෙනි ස්ටඩි ටිප් එක විදිහට මම ෂෙයා කරගන්නේ to-do list. to-do list එකක් ඔයාලත් මං වගේ හදාගන්න. එතකොට අපේ daily targets achieve කළාද නැද්ද කියලා බලා ගන්න පුළුවන්. ඊළඟ ස්ටඩි ටිප් එක තමයි අමාරු සබ්ජෙක්ට් මුලින්ම ස්ටඩි කරලා ඉවර කරන්න ඕනි. හાર્ඩ් සබ්ජෙක්ට් මොනවා හරි තියෙනවා නම් අපි මුලදී මේවා ස්ටඩි කරලා ඉවර කළාම අපිට අන්තිමේදී ස්ටඩි කරන්න ඉතුරු වෙන්නේ ලේසි සබ්ජෙක්ට්. එතකොට අපිට ඉක්මනින් ඒවා ස්ටඩි කරන්න පහසු වෙනවා. ඊළඟ ස්ටඩි ටිප් එක විදිහට මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ අපි ස්ටඩි කරන ටයිම් එක ස්මෝල් සෙෂන්ස් වලට බෙදලා අපේ වැඩ කරගන්න එක. ඒ කියන්නේ අපි ස්ටඩි කරන ටයිම් එක විනාඩි 25න් 25ට වෙන් කරලා විනාඩි 5ක පුංචි බ්‍රේක් එකක් ගත්තාම අපිට ආයේ රිෆ්‍රෙෂ් වෙලා අපේ වැඩ ටික කරගන්න පුළුවන්. හැබැයි අපි මේ පුංචි බ්‍රේක් එකක් ගන්න ටයිම් එකේදී අපේ මොබයිල් ෆෝන් යූස් කරන එක නම් තරම් හොඳ දෙයක් නෙමෙයි. සමහර වෙලාවට මමත් ඒ වැරද්ද කරනවා. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. එතකොට අපේ විනාඩි 5, 10, 15 වෙලා අපි දන්නේම නැතුව ගොඩක් වෙලාවක් අපි අපේ මොබයිල් ෆෝන් එක යූස් කරලා. ඉතින් මේ හින්දා අපි අපේ ස්ටඩි කරන ටයිම් එකේදී මොබයිල් ෆෝන් එකේ නොටිෆිකේෂන් ඔෆ් කරලා අපේ ස්ටඩි වලටම ફોකස් කරලා වැඩ කරගන්න එක තමයි හොඳම.
ඊළඟ ටිප් එක තමයි මේක් ස්මාර්ට් නෝට්ස්. ඒ කියන්නේ අපි සාම්ප්‍රදායික විදිහට ඡේද විදිහට අපේ නෝට් එක හදාගන්න නැතුව අපිට පාඩම් කරන්න ආස විදිහට මයින්ඩ් මැප්, ස්මෝල් මයින්ඩ් මැප්, ෆ්ලෑෂ් කාඩ් ඒ වගේ දේවල් යොදාගෙන අපේ නෝට්ස් හදාගන්න පුළුවන්. සමහර වෙලාවට අපිටම අපේ නෝට් එක පාඩම් කරන එක කම්මැලි හිතෙනවා. ඒ වෙලාවට පාඩම් කරන්න ආස හිතෙනවා අපි මේ වගේ මයින්ඩ් මැප්, ෆ්ලෑෂ් කාඩ් වගේ දේවල් යූස් කරලා අපේ නෝට් එක හදලා තිබ්බහම. අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න අන්තිම ස්ටඩි ටිප් එක තමයි ලර්නින් ස්ටයිල්. ඔයා පාඩම් කරන ස්ටයිල් එක ටීච් ටයිප් එකට හදාගත්තොත්, ඒ කියන්නේ තව කෙනෙක්ට උගන්වනවා වගේ ඔයා පාඩම් කළොත් ඔයාගේ මතක ශක්තිය වැඩි වෙනවා. ඔයාට පුළුවන් ඔයාගේ යාළුවට ඒ දේවල් කියලා දෙන්න. එහෙම නැත්නම් ඔයාට මේ දේවල් කියලා දෙන්න. මේ දේවල් වලින් ඔයාගේ මතක ශක්තිය වැඩි කරගන්න පුළුවන්. මම ගොඩක් ස්ටඩි කරපු නිසා මගේ පුංචි බ්‍රේක් එකත් අරගෙන ආයෙමත් මම මගේ වැඩ පටන් ගත්තා. ඔයත් එක්ක ෂෙයා කරගත්ත ස්ටඩි ටිප්ස් ඔයාටත් පුළුවන් ඔයාගේ ස්ටුඩන්ට් ලයිෆ් එකට ඇඩ් කරගෙන බලන්න. ඉතින් ඔයාට පුළුවන් ඔයා කැමති වීඩියෝ එකක් තියෙනවා නම් මගෙන් ඉල්ලන්න. ඔයාලා කැමති දෙයක් තියෙනවා නම් මගෙන් අහලා දැනගන්න. මගේ ඩිග්‍රිය ගැන විස්තරත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් ඔයාලා දිගටම මගේ වීඩියෝස් එක එකතු වෙලා ඉන්නකෝ. ඒ ගැන විස්තරත් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. අද දවසේ මම කරන්න බලාපොරොත්තු වෙච්ච වැඩවලින් ගොඩක් දේවල් මට දැන් කම්ප්ලීට් කරගන්න පුළුවන් වුණා. මම කම්ප්ලීට් කරපු ටාස්ක් ටික ටු-ඩු ලිස්ට් එකේ හයිලයිට් කරගෙනම උදේවරුේ ස්ටඩි සෙෂන් එක ඉවර කරනවා. අද මගේ ව්ලොග් එකත් මම මෙතනින් නවත්තනවා. මේ ඉතින් මගේ දෙවෙනි ව්ලොග් එකනේ. මාව බලපු හැමෝටම ගොඩාක් thank you. ඒ වගේම මම ඔයාලට ගොඩාක් ආදරෙයි. ඔයාලා මාත් එක්ක දිගටම එකතු වෙලා ඉඳී කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් ආයෙ ලස්සන ව්ලොග් එකකින් හම්බෙනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.